තරංගම ඩිපෝය පදනම් කරගෙන මෙට්‍රෝ බස් ස්ටෑන්ඩ් එකක් බවට මේක ගොඩනගා ගන්න ඩිපෝ එකක් බවට හදන්න අවශ්‍ය අරමුදල් අපි වෙන් කරලා තිබෙනවා. මීට වසර දෙක තුනකට කලින් ඉඳලම ග්‍රාමීය මාර්ග ප්‍රවාහන සේවයේ යෙදුණු මාර්ග ගණනාවක බස් රථ ධාවනය නතර වෙලා තිබුණා. විශේෂයෙන්ම බස් රථ ඇණිවල තිබ්බ ප්‍රශ්නය, ඒ වගේම සේවක පුරප්පාඩුවල තිබ්බ ප්‍රශ්න නිසා වසර කිහිපයක සිට මේ කඩුවිලාසනේ ග්‍රාමීය මාර්ග ගණනාවක ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ධාවනය කරන ලද බස් රථ ධාවනය නතර වෙලා තිබුණා. ඒ නිසා අපි ආණ්ඩුව ගත්තු විගස අපි උත්සාහ දැරුවේ කෙසේ හෝ මේ මිය යමින් ඒ වගේම දුර්වල වෙමින් තිබුණු ශ්‍රී ලංගමය ඔවුන්ට යම් ජීවයක් දීලා ඔවුන්ට අරමුදල් සම්පාදනය කරලා ඔවුන්ගේ සේවක බඳවා ගැනීම කරලා මේ ඓතිහාසික වශයෙන් අපේ රටේ ප්‍රවාහන පද්ධතියට සේවයක් ඉෂ්ට කරපු මේ වැදගත් මහජන ආයතනය ශක්තිමත් කිරීම තමයි අපේ අපේක්ෂා බවට පත්. අපි ආණ්ඩුව අරගෙන තා ඉක්මනින් මේ සම්බන්ධයෙන් අපි මැදිහත් වුණා. තලංගම ඩිපෝ කියන අක්කර 4.5 භූමියක් සහිත අතිශය වැදගත් ස්ථානයක පිහිටලා තියෙන භූමියක් මේ තලංගම ඩිපෝ කියලා කියන්නේ. ලක්ෂ 1250ක මුදලක් වෙන් කළා මුළු බැන්තර මාර්ග පද්ධතියම ඒ පරිශ්‍රයම අපි කාපට් අතරන්න කටයුතු කළා මීට මාස කිහිපයකට කලින්. ඒම ආකර්ෂණීය තැනක් විදිහට සේවකයන්ට වැඩ කරන්න පුළුවන් භූමියක් බවට මේ තලංගම ඩිපෝයේ පත් කරලා තිබෙනවා. මේ වෙනකොට ලක්ෂ 1100ක මුදලක් මේ තලංගම ඩිපෝ එකේ මෙට්‍රෝ බස් ඩිපෝවක් විදිහට මේක සංවර්ධනය කරන්න, එක කොටසක් සංවර්ධනය කරන්න මුදල් වෙන් කරලා තිබෙනවා. තලංගම ඩිපෝවේ ශ්‍රී ලංගමේ ඉන්න සේවකයන්ට අපි මිලියන 11ක් වෙන් කරලා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය කරන සනීප ආරක්ෂක පහසුකම් ඇති කරන්න, ඒ වගේම විවේකගාරයක් හදන්න. ඒ නිසා තලංගම ඩිපෝ මීට වසර කිහිපයකට කලින් තිබ්බට වඩා වෙනස් තත්වයක් තවත් මාස කිහිපයකදී අපිට දක් ගන්න පුළුවන්කම තියෙනවා. කරන්නේ ශ්‍රී ලංගමේ ඩිපෝ විදිහටත්, ඒ වගේම මෙට්‍රෝ බස් එකේ ඩිපෝවක් විදිහටත් තව මාස කිහිපයක් තුල මේ තලංගම ඩිපෝ සංවර්ධනය වීමට අපිට බලන්න පුළුවන්. සේවක පුරප්පාඩු ඉතා ඉක්මනින් සම්පූර්ණ කළා අපේ ග්‍රාමීය මාර්ග පද්ධතිය සහ අපි නාගරික ප්‍රවාහන සේවය මේ දෙකම ශක්තිමත් ඉතාමත් හොඳ ප්‍රවාහන සේව පද්ධතියක් ඇති කරන එක. ඊට කලින් ධාවනය කරන ලද 374 බත්තරමුල්ල පැලවත්ත කියන මාර්ගය. ඒක වසර 30ක 40ක ඉඳලා ධාවනය වෙච්ච බස් මාර්ගයක්. ඒක පහුගිය කාලේ නතර වෙලා තිබුණා. දැන් නැවත අද සිට ඒක සක්‍රිය වෙනවා. පැලවත්ත බත්තරමුල්ල 374 බස් රූට් එක. ඒ විතරක් නෙමෙයි 344 බස් රූට් එක කියලා කියන අතිශය වැදගත් ග්‍රාමීය ප්‍රවාහන මාර්ගයක්. ඒක මාළඹේ ඉඳලා අතුරුගෙරියටත් මාළඹේට තමයි 344 බස් මාර්ගය තිබුණේ. ඒක දැන් කාලයක් පුරා අවිධිමත් විදියට ධාවනය වුණා සහ නතර වෙලා තිබුණා. ඒ නිසා ඒ බස් රථ මාර්ගයේ ළඟ බස් රථයක් අද ඉස්සර ධාවනය වෙනවා අඛණ්ඩවම. ඒ විතරක් නෙමෙයි මීට වසර ගණනාවකට කලින් නතර වෙලා තිබුණා තලාහේන ආසිරි පෙදෙස. ඒ කියන්නේ තලාහේන ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 2ක් විතර එන්න ඕනේ තලාහේන ඇතුලේ ඉන්න ජනතාව පයින්. එහෙම නැත්නම් වෙනත් ප්‍රවාහන මාර්ගයක් හරහා. ඒතොර මේ මාර්ගයේ ඒ ආසිරි පෙදෙසේ සිට පිටකටුව දක්වා 171 එක කියන බස් රූට් එක නැවත ආරම්භ වෙනවා අද සිට. ඒ නිසා 171 බස් රූට් එක. ඒ නිසා අද සිට මේ මාර්ග තුනම ආවරණය වෙනවා. ඒ විතරක් නෙමෙයි 150. ඒ කියන්නේ කැලණි විහාරයේ සිට සීමා මාර්ගය දක්වා බස් රථ මාර්ගයත් එක බස් රථයක් ධාවනය වුණා. අද සිට තවත් බස් රථයක් අංගුර ඩිපෝ මගින් 150 බස් රූට් එකටත් දාලා තියෙනවා. ඒ කියන්නේ ග්‍රාමීය මාර්ග 4ක් කඩුවෙලාසනේ අද සක්‍රිය වෙනවා. අපිට මේකට කරන්න හැකියාව ලැබුණේ විශේෂයෙන් වර්තමාන ආණ්ඩුව, ඒ වගේම බිමල් රත්නායක ඇමතුමා, ඒ වගේම ප්‍රසන්න ගුණසිංහ නියෝජ්‍ය ඇමතුමා ඇතුළු මේ සියලුම දෙනා එකතු වෙලා ශ්‍රී ලංකාවේ සඳහා සේවකයන් පහුගිය කාලේ බඳවා ගැනීමක් සිදු කළා. රියදුරන් කොන්දසරුන් බඳවා ගැනීම සිදු කළා. තලංගම ඩිපෝටත් අපිට රියදුරු සහ කොන්දසර මහතුරුන් යම් ප්‍රමාණයක් අපිට ලැබුණා. ඒ නිසා ඒ ලැබිච්ච ප්‍රමාණයෙන් තමයි මේ ග්‍රාමීය මාර්ග ටික අපි සක්‍රිය කළේ. ඒ නිසා රටේ ජනතාවට අපි ආරාධනා කරනවා මේ ඉටු වෙන්නේ ඔබේ හීනය. මේ ඉටු වෙන්නේ ඔබ මෙච්චර කාලයක් ප්‍රවාහනය වෙනුවෙන් ත්‍රිවිල් වලට වෙනත් තමන්ගේ පුද්ගලික වාහන වලින් ගිය මුදල තමයි මේ ඉතුරු වෙන්නේ. ඒ නිසා ඔබේ ආර්ථික වෙනුවෙන්, ඔබේ ගමන් පහසු වෙනුවෙන් තමයි අපි ප්‍රවාහන පද්ධතිය සඳහා අපි ප්‍රතිපත්ති සම්පාදනය කළේ. දැන් මේ ඉටු වෙන්නේ ඒ අපි සම්පාදනය කරු ප්‍රතිපත්තියේ එකින් එක කොටස් දැන් ඉටු වෙමින් තියෙනවා. සාමයක ජනතාවාදී ආණ්ඩුවක් මේ සියල්ල කරන්නේ ලාභය පදනම් කරගෙන නෙමෙයි. සියල්ල කරන්නේ ඔබේ පහසුව, ඔබට වඩා යහපත් ජීවිතයක්, ඔබට වඩා යහපත් ප්‍රවාහන සේවයක් ලබා දීමේ අරමුණෙන්. තවත් ග්‍රාමීය මාර්ග ගණනාවක් තිබෙනවා අත්‍යවශ්‍යම. කොරතොර ඉඳලා පිටකොටුවට ගිය බස් එක. ඒ විතරක් නෙමෙයි 714 තලාහේන සිට මුල්ලේරියාව දක්වා දිවෙන මාර්ගය ඇතුළු මාර්ග ගණනාවක් තිබෙනවා. තවත් අපි ප්‍රමුඛතාවය ලැයිස්තුවේ. ඒ නිසා ඉතා ඉක්මනින් තවත් මාස කිහිපයක් ඇතුළත අලුත් සේවක බඳවා ගැනීම අවසන් වුණාට පස්සේ අපට පුළුවන්කම ලැබෙයි ඒ වෙනුවෙන් දායක වෙන්න.